දෙයක් නොවන එහෙමයි. ස්වභාවය අත්දකින්න එක තමයි අපි ওই සංඝං සරණං ගච්ඡාමි කියන තරත් පැහැදිලි කරන්නේ. එහෙමයි. ඒ කාර්මුණක් අපි දකින්න එක වෙනයි. ඉනේ නෑ මාරමුණම දකින්න එක වෙනයි. එහෙමයි. ඒක තමයි සංඝං සරණං ගච්ඡාමි කියන්නේ. ඒතකොට අපි ධර්මයේ දකින්නවා කියන්නේ ඒක අරමුණක ධර්මතාවය දකින්නවා. මොකද මෙතන වෙන්නේ කියලා. සිත හැදෙන හැටි දකින්නවා කියන්නේ. එතකොට අපි එහෙමයි. දකින්නේ මොකද්ද? සිත හැදෙන හැටි දැක්කම සිත කියලා දෙයක් නෑ. නෑ. අර කම්පන වන වේගයක්. වේග පැකට් එකක් තමයි එක සිතක් කියලා අපි කතා කරන්නේ. එම සිත කියලා දෙයක් නෑ. නෑ. ගඟ ගලනවා. ගඟ කියලා දෙයක් නෑ. ගලනවට ගඟ කියන්නේ. වැස්ස වහිනවා. වැස්ස කියලා දෙයක් නෑ. වතුර බින්දු අර ගොඩාක් වේගයෙන් වැටෙනවට වැස්ස කියන්නේ. සිත කියලා දෙයක්වත් නෑ. සිත කියන්නේ කම්පන වන වේගයක්. ඒකයි රුප්පන්තිකවස රූපං කිව්වේ. ඒකයි කිව්වේ අපි චක්කු විඤ්ඤාණ සිත කියලා අපි කතා කරනවානේ. අපි කතා කරනවා චක්කු විඤ්ඤාණ සිත කියලා එක සිතක් ගත්තොත් ඒ චක්කු විඤ්ඤාණ සිතක් ඇති වෙන්නේ සංකාරයක් නිසායි. සංකාරය කියන්නේ සකස් වෙනවා. සංකතක් සකස් වෙනවා කියන්නේ ගිනි සංකාර බුදුන් වහන්සේ උපමාව ගිනි බෝලේ කරකන වේගෙට ගිනි වලල්ලක් පේනවා. ඒක විඤ්ඤාණය. එහෙමයි. මායාව. ඒතකොට ගිනි වලල්ලක් කොහෙවත් නැහැ. ඒක තමයි විඤ්ඤාණ මායාව. එතකොට ඒක මැවෙන්නේ අර බෝලේ කරකින වේගෙට. ඒ වේගෙට තමයි සංකතං කියන්නේ සංකාර සකස් වෙන එක වලල්ල. එහෙමයි. වේගයක් මත මේ වේගෙට තමයි රුප්පණේ කියලා කිව්වේ. කම්පන වේගේ රුප්පණ වේගේ මේ වේගෙට තමයි රුප්පන්තිකෝ අවස රූපං කියවේ. රූපේ කියන්නේ කොහොමද තියෙන එකක් නෙමෙයි. කම්පන වේගයක්. නෙමෙයි. රුප්පණ වේගයක්. මේ අභිඥා ඥාණයට හසු වෙන පරම සත්‍ය කියලා කිව්වේ මේ විග්‍රහය කිසි කෙනෙකුට මේ යුගයේ කරගන්න බැරි වුණා. එහෙමයි. මේ රූපේ දැක්කේ නෑ. රූපේ කියන්නේ රුප්පණේ කියලා. මේක කොහෙවත් තියෙන එකක් නෙමෙයි. මේක චිත්තයක්. නාමය කියලා කියන්නේ දැන් මේ කම්පන වෙන වේගයට දැනීමක් එනවනේ. දැන් මේක එහෙමයි. වේගයෙන් කරනකොට දැනීමක් එනවනේ. මේ දැනීම තමයි නාමය කියන්නේ. නාමයේ මතුවෙන්නේ මේ කම්පන වේගයෙන්මයි. රුප්පණේ තුලම රූපේම වෙන්නේ. කම්පන වෙන වේගයේ රූපේ අපිට රූපේ ඉස්සලා එනවා කියන්න බෑ. ඉස්සලා එන්නේ දැනෙන එක. දැනෙන්නේ මොකද්ද? කම්පන වෙන වේගයට අන්න ආලෝක හැඩතලයක් නම් ඒක ආලෝක සංඥාවක් විදිහට. සංඥාව කියන්නේ එහෙමයි. අන්නේ ආලෝක සංඥාව. දැන් මේ කම්පන වුනේ ශබ්දනේ. එහෙනම් ශබ්ද සංඥාව. එහෙනම් සංඥාව වෙන්නේ ඔන්න ඔය නිසයි. ඒ කම්පන වෙන වේගය තමයි වේදනාව. වේදනාව කියන්නේ දැනෙන ගතිය. ඒක තමයි නාමය වෙන්නේ. වේදනා සංඥා නාමය වෙන්නේ. මේ සම්පූර්ණ ප්‍රායෝගික පැත්ත මේ ධම්ම අභිඥාවෙන් කියන්නේ. මේ කියන්නේ පොතක් බලලා නෙමෙයි. ඕක පොතක නැහැ. හැබැයි පොතේ මේක දැන් බලන්න පුළුවන් ආරයන්ස කිව්වට පස්සේ ඕක තියෙනවා. මේක දැක්කේ පොතෙන් නෙමෙයි. දැක්කේ අභිඥා ඥානෙ. පස්සේ මේක එළියට ගන්නකොට අපිට පේනවා බුදුන් වහන්සේ එකම සූත්‍ර පොතේ ලියනවා. සූත්‍ර පොතේ බුදුන් වහන්සේ දෙක සූත්‍රවල එකම තියෙන්නේ. ඕන කෙනෙකුට බලන්න පුළුවන්. ආරයන් වහන්සේනේ මේක ලෝකෙට හෙළි කරන්නේ. ඒතර ඕන කෙනෙකුට එහෙමයි. බලන්න පුළුවන් මේක ඇත්තද බොරුද කියලා. ඇත්ත කියලා දැන් හැමෝටම තේරෙනවා. මේ අභිධර්මයේ පවා එහෙමයි. ආරයන් වහන්සේ මේ ඔක්කොම කියන්නේ අභිඥා ඥානෙ. මේක නිකන් මේ පෘථග්ජන මිනිස්සෙකුට ආරයන් වහන්සේව හැලු කරන්න බෑ.